නෑනේ මං ඉතින් සාමාන්‍යයෙන් කාටුන් චරිත වලට ගොඩක් ආසයි තමයි. ඒත් මම වෙන කෙනෙකුට පොරොන්දු වෙලා ඉවරයි. මොකද මේ නැගිටින් දැන් බලන්න වෙලාව කීයද කියලා. අද බොහොම වැදගත් දවසක්. නැගිටින්න. ඒක නම් කරන්න බෑ. ඒ උනාට කරන්න වෙනවනේ. ඇයි මට නිදහසේ ඉන්න දෙන්නේ නැත්තේ? රවුම් කරලා තියන්නේ නිවාඩු නිසානේ. නෑ. ඇයි ඉතින් නිවාඩු දවසට නිදා ගන්න නැද්ද? අම්මෝ අදද දවස මට අමතකුණා. අනේ සෝරි හොදේ. දැන් බොරුවට සෝරි කියන. මට තප්පර දෙකක් දෙන්න. හරි ගාවිල් මෙන්න ඔයාගේ බර්ත්ඩේ ලසඤ්ඤා. මේක නම් හරිම ලස්සනයි. ඔයා ලසඤ්ඤා කන හැටි මම මගේ වීඩියෝ ඇල්බම් එකට දාගන්නවා. කියපු ගාන නෑනේ. හරි. ඔන්න මේ වීඩියෝ ක්ලිප් එක නම් නියමයි. නම දාමු ගාෆිල් සහ ලසඤ්ඤා කියලා. අනික එයා වෙන මුකුත් කන්න කැමතිත් නෑනේ. කාලා ඉවරයි. ඇයි මුකුත් ප්‍රශ්නයක්ද? ආයෙත් ඇවිල්ලා බලන්න. මොකද මං හැම උපන්දිනයකටම ඔයාගේ වයස ගානට ලසඤ්ඤා හැදුවා. JNISZillaCartoon.com එකක් අඩු වෙලාද? මට අමතක වෙලා. මොකද කරන්නේ? තව ලසඤ්ඤා එකක් හදන්න බඩුත් නෑනේ. ඔහොම ඉන්න මං ඉක්මනට මාකට් එකට ගිහින් එන්නම්. නිකන් ඉන්නේ හොඳ මොකක් හරි වැඩක් කරන්න ඕනේ. හොඳ නිර්මාණයකට කාලය දෙවුවා නම් ඉවරයි. අංක 24 නික්සන් ග්‍රහලෝකයට ගිය රිකෝටා සෙබලා තොරතුරු වාර්තා කරන්න පැමිණෙනවා. හරි ගේ වැඩ කරගත්තද? ඔහුගේම විස්තර දැනගන්න නායකතුමනි. රිකෝටා මම වාට බොහොම වැදගත් මෙහෙයුමක් බාර දෙන්නයි හදන්නේ. අපි එක්සෝටික් ග්‍රහලෝකයේ ආක්‍රමණය කරන්න සූදානම් නායකතුමනි. නැහැ මේක ඊට වඩා වැදගත් මෙහෙයුමක්. ඉන්න මම පෙන්නන්නම්. මේ රූපරාමු දිහා පැහැදිලිව බලද්දී මේ ග්‍රහලෝකේ කට්ටිය අපේ අය වහලුණු විදියට පාවිච්චි කරන ආකාරය පැහැදිලිව පේනවා. බලන්න අපේ කට්ටිය ඒගොල්ලන්ට තනිකරම යටත් වෙලා ඉන්නේ. දැක්කද? කවුද මේ කට්ටිය නායකතුමනි? ඒ කවුද කියන්න මන් දන්නේ නැහැ. හැබැයි අපේ ග්‍රහලෝකයට ටිකක් ළඟින් තියෙන තවත් ග්‍රහලෝකයක තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. අපේ කට්ටිය කලින් මේ ග්‍රහලෝකයට පහර දෙන්න සැලසුම් කළා. ඒ සැලැස්මට මොකද උනේ? රහසොත්තු රූපරාම වලින් ඒ ගැන පෙන්නන්නේ නැහැ. ඉක්මනටම සම්පූර්ණ දත්ත වාර්තාවක් ගන්න ඕනේ. මට නම් හිතෙන්නේ මම මෙයාව දන්නවයි කියලා. සමහර විට මේ මගේ එමෝසි මාම වෙන්නත් පුළුවන්. දැම්මම ඔය ග්‍රහලෝකයට යන්න. ඔය පෙන්නන තැඹිලි පාට සතා කවුද කියලා ඉක්මනින්ම මට දැනුම් දෙන්න ඕනේ. මේකත් අහගන්න. මේකෙන් අපිට ඒගොල්ලන්ගේ බුද්ධි මට්ටමත් මැන ගන්න පුළුවන්. එහෙමයි අපේ නායකතුමනි. මේ රිකෝඩ වාර්තා කරන්නේ. මම මේ ග්‍රහලෝකෙ ගැන තොරතුරු රැස් කිරීමට පිටත් වුණා. තොරතුරු හොයාගත්ත ගමන් මම ආපහු වාර්තා කරන්න. මම මේ රිකෝඩ වාර්තා කරන්නේ. මේ වෙනකොට මම ඒ ග්‍රහලෝකයට ගොඩ බැහැලා ඉවරයි. දැන් මම
මම මෙහි ඉන්න සත්වයින්ගේ බුද්ධිමට්ටම පරීක්ෂා කරනවා. මොලේ තත්ත්වේ නම් 0යි. මන් දැන් අර දෙමිලි පාට සත්වයා ගැන හොයලා බලන්නම්. මං ඊ දෙමිලි පාට සත්වයාව හොයාගත්තා. එයා දැන් ජනේලයක් කුට්ට වෙලා තද නිින්දක පසු වෙනවා. හරිම කම්මැලි. එයා නැගිටලා වගේ මම හැංගෙන්න ඕන. මගේ අන්තිම ලසඤ්ඤාක ලෑස්ති වගේ. අර දින්නේ. අනේ මාව කන්න එපා. මං වැඳලා කියන්නම්. ඈ? මෙතන කවුරු හරි කතා කරනව ඇහුණද? මොකද මේ? මොකද වුනේ? මොකක්ද වුනේ? JennySisalakCartoon.com හොදි. ඔයා දැක්කද මගේ ලසඤ්ඤාක පැනලා දුවනවා? මේ එක පාරටම ඔන්නේ මගේ ලසඤ්ඤාකට කකුල් ඇවිල්ලා දුවන්න පටන් ගත්තා. මගේ අතත් කැපුවා මේ. එක පාරටම කතා කරන්න පටන් ගත්තා. මාව කන්න එපා කිව්වා. මම හිතාගන්න බැරුව ඉන්නේ. ඔයා හිතන්නේ මම බොරුවක් කියනවා කියලාද? ඒකට කමක් නෑ. මටත් මේක විශ්වාස කරන්න බෑ. ඔයාට විශ්වාසද? දෙමිලි පාට සතාගේ අපිට තර්ජනයක් කෙල්ලන්නේ නැහැ කියලා. ඔව්. ඒත් අර පින්තූරවල හිටියාට නම් මොනවා වුණාද කියලා මන් නම් දන්නේ නැහැ. අපිට ඒගොල්ලෝ යටත් කරගන්න ලේසියෙම පුළුවන්. එහෙනම් ආක්‍රමණය පටන් ගන්නවා. මගේ ජීවිතේට මං හිතුවේ නෑ ලසඤ්ඤා වලට කතා කරන්න පුළුවන් වෙයි කියලා. හරි. ඇයි මට මෙහෙම දේවල් වෙන්නේ? ලසඤ්ඤා විතරද කතා කරන්නේ? වෙන කෑම කතා කරන්නේ නැද්ද? අයියෝ. එහෙම කතා කරන්න ගත්තොත් මොනවා වෙයිද මාළු පාන්කි පුල බනිසා. පොඩකින් මට වාකින එක තේරෙනවා. මෙන්න මේකයි. ලසඤ්ඤා කතා කරත් බල්ලෙක් කතා කරනවා කියන එක විශ්වාස කරන්න බෑ. මේ මොකද? කවුරු හරි ඉන්නවද? අයියෝ මාවල්ලන්න එන්නේ. මං හැංගෙන්න ඕන. ඉක්මනට අර සතාව අල්ල ගන්නවා. මට හොඳ ආත්ම ශක්තියක් තිබුණා නම් මම මගේ යාළුවෝ ඕඩියෝ බේර ගන්නවා. හොඳ වෙලාවට මට ආත්ම ශක්තිය කියන එක නැත්තේ නේද? බොහොම හොඳයි රෙකෝටා. දැන් අපිට ඉතුරුලා තියෙන අර දෙමිලි පාට සතා අල්ල ගන්න එක විතරයි. ඔයා කිව්වනේ ඒක අමාරු වැඩක් නෙමෙයි කියලා. ඒක හරිම ලේසි නායකතුමනි. අපි දැන් එයා ඉන්න තැන හොයාගමු. එයා මේ කොහේ හරි ළඟපාතම ඉන්න ඕනේ. අපි ඔය සතාව හොයාගෙන සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාමු. අනේ මම ලසඤ්ඤා වලට කරපු වැරද්ද මොකද්ද? ඕනේ නම් 1000ක් විතර කාලය ඇති. මේ හරියනම් තැඹිලි පාට සතා නෑ වගේ. කෝකටත් අපි ඇඳුම් අල්මාරිය ඇරලා බලමු. ඔයා මොන හරි දෙයක් දැක්කද? රිකෝඩ් ඒ මොකද? මොකක් හරි ප්‍රශ්නයක්ද? මේ මොනවද වෙන්නේ? ලසඤ්ඤා වලට බය මුළු ජීවිත කාලෙම මේක ඇතුළත වෙලා ඉන්න මට පුළුවන්ද? හොඳයි බලමු. ජොන් ඕඩි කතා කරන්නේ ලසඤ්ඤා? අයියෝ
ඒගොල්ලන්ට ඕනේ මාව නම් මම ප්‍රශ්නේ විසඳන්න. මොකද මේ වෙන්නේ? මට අදහ ගන්නත් බැහැ. නේ අපි ඉවරයි. පේන විදිහට ජෝන්ගේ කාමරේ ඉන්නේ. ඔයා කිව්වේ එයාව යටත් කරගන්න බොහොම ලේසි කියලානේ. ඇත්තට මං හිතුවේ එහෙම තමයි. හොඳයි. එමනම් ප්‍රශ්නේ විසඳමු. මම දන්නේ නැහැ මොකද උනේ කියලා. හැබැයි ඒගොල්ලෝ මට බය වුණා. එච්චරයි. අනිත් එක ඔයිච්චර වැඩ නෙමෙයි. ඒගොල්ලෝ බොහොම භයානක දරුණු කට්ටියක් වෙන්න ඇති. ඒ වුණාට කනකොට රහට ඇති අප්පා. ගාෆීල් මං ආවා. මං දන්නවා ගාෆීල්. ඔයාට කඩෙන් බඩු ගෙනල්ලා හදලා දෙනකන් ඉවසන් ඉන්න බෑ කියලා. ඒ නිසා ස්පෙෂල් එකක් ගෙනාවා. අනේ ඔක මට පෙන්වන්න එපා. ඔක නම් පෙන්වන්න එපා. මම යනවා. මාව වේදගනියෝ. අයියෝ. මොකක්? එයා කැමති එතකොට මං හදලා ලස්සන කන්න විතරද?